සුබ දවසක් හැමෝටම. අද අපි කතා කරමුද Google search ගැන. ඒත් අර නිකන් ලින්ක් පේන එක ගැන නෙවෙයි. ඔව් ඊට වඩා වෙනස් දෙයක් නේද? ඇත්තටම Google CEO සුන්දර් පිචයි කිව්වා වගේ මේක සෙවුම සම්පූර්ණයෙන්ම නැවත සිතා බැලීමක්. ඉතින් අද අපි මේ ගැඹුරු විමසුම යොමු වෙන්නේ අන්නේ Google එහි අලුත් AI මෝඩ් එක ගැනයි. හරි. අපි බලමු අපේ මූලාශ්‍රය ඇසුරෙන් මේක මොකක්ද කොහොමද වැඩ කරන්නේ මොනවද විශේෂ දේවල් සහ බලපෑම කොහොමද කියලා. Google එකෙන්ම දුන්න විස්තර හැමක් තියෙනවා. හරියටම හරි. වැදගත්ම දේ තමයි සමහරව හිතන්න පුළුවන් මේක අර AI overviews කියන එකම තමයි කියලා. ඔව් එහෙම නේද? නෑ ඒක නෙවෙයි. මේක Google search ඇතුළෙම තියෙන වෙනමම වැඩ කරන සම්පූර්ණ සංවාදාත්මක අත්දැකීමක්. සංවාදාත්මක. ඒ කියන්නේ අපි chatbot එක කතා කරනවා වගේ. ඒකට Google එකේ අලුත්ම Gemini 2.5 AI මොඩල් එක තමයි පාවිච්චි කරන්නේ. ඒක හරි දියුණුයි. එතකොට අර අපි Google කරනකොට tab ගොඩක් අරගෙන හොයන එක ඒක ඉවරද දැන්? ගොඩක් දුරට ඒක තමයි අදහස. හිතන්නකෝ දැන් එක ප්‍රශ්නෙන් කොටස් කීපයක් තියෙන සංකීර්ණ දෙයක් අහන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් මෙහෙම හිතමුකෝ. ලබන සතියේ නුවර පැත්තේ දවස් දෙකක් ඉන්න ඕනේ. සීතල අඩු, පවුලේ අයටත් හොඳ, රූම් රේට් එක රුපියල් 15000ට අඩු තැනක් බලන්න හොඳ තැන් මොනවද වගේ එකපාර අහන්න පුළුවන්. ඒක නම් ලොකු දෙයක් නැත්නම් ඉතින් එක එක හොයන්න බෑ. ඒතකොට මේකට උත්තර දෙන්න Google එක මොකක් හරි විශේෂ ක්‍රමයක් පාවිච්චි කරනවද? ඒකට කියන්නේ query fan out කියලා. ටිකක් ටෙක්නිකල් නමක්. query fan out. ඒ කියන්නේ ඔයා අහන අර සංකීර්ණ ප්‍රශ්න තියෙනෝනේ. ඒක AI එකෙන්ම පොඩි උපමාතෘකාවලට කඩනවා. කඩලා ඒ හැම එකකටම අදාළව වෙනම සර්ච් පාරවල් කීපයක් එකපාර දාලා එන උත්තර ඔක්කොම එකතු කරලා එක පිළිතුරක් හදනවා. ඒ කියන්නේ අපිට ආය අහන්න ඕනලයි. අනවශ්‍යයි. AI එකම වැඩේ කරලා දෙනවා. ප්‍රශ්න අහන්නස් නිකන් ටයිප් කරනවට වඩා ක්‍රම තියෙනවා කියව නේද? අනිවාර්යෙන්ම මල්ටි මොඩල් කියලා කියන්නේ ඒකට. ටෙක්ස්ට් ඒ කියන්නේ ටයිප් කරලා. වොයිස් කටහඬින්. ඉමේජස්. පින්තූරයක් දීලා. අනිත් එක ෆෝන් එකේ කැමරා එකකින් කෙලින්ම පේන දෙයක් ගැන අහන්නත් පුරුවන්. ඒක නම් නියමයිනේ. ඔව් තොරතුරු හොයන එක තවත් ලේසි වෙනවා. මේ AI මෝඩ් එකේ විශේෂ හැකියාවන් ගැන තව ටිකක් කිමුද? අර සාරාංශ කරන එක ඇරුණම. එකක් තමයි advanced reasoning. ඒ කියන්නේ අර සාමාන්‍ය AI overviews වලට වඩා ගැඹුරින් හිතන්න. තොරතුරු අතර සම්බන්ධකම් හොයන්න පුරුවන්. අනිත් එක තමයි deep search. deep search. ඔව්. මේකින් පුරුවන් හිතන්නකෝ හරිම සංකීර්ණ මාතෘකාවක්. ඒක ගැන විවිධ වෙබ්සයිට්ස් වලින් මූලාශ්‍ර වලින් තොරතුරු අරගෙන ඒක විශ්ලේෂණය කරලා සම්පූර්ණ රිපෝට් එකක් වගේ මූලාශ්‍රත් එක්කම විනාඩි කිහිපයකින් හදලා දෙන්න. අනේ ඒක නම් පරිේශන සහායකෙක් වගේ නේද? හැබැයි අර කිව්වට විනාඩි ගානකින් දෙන විශේෂණ වාර්තාවකේ හරි වැරද්ද ඒක ගැන පොඩි ප්‍රශ්නයක් එනෝ නේද? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. Google එක නම් කියන්නේ එයාලා උසස් තත්ත්වයේ වෙබ් මූලාශ්‍ර විතරයි පාවිච්චි කරන්නේ මූලාශ්‍රත් පෙන්නනවා කියලයි. ඒත් ඉතින් අපි ටිකක් ਵਿਚාරශීලී වෙන්න ඕනේ විශේෂයෙන් මතභේද තියෙන දේවල් වලදී. තාක්ෂණය අලුත් නේ. තව අනාගතේ එන දේවල් ගැනත් අපි මූලාශ්‍රවල තිබුණා. එකක් තමයි personalization. ඒ කියන්නේ අපිටම ගැළපෙන විදියට උත්තර දෙන එක. ඒ කොහමද? උදාහරණයක් විදියට ඔයා නුවර හෝටල් ගැන හෙව්වොත් ඔයාගේ Gmail එකේ නුවරට යන ෆ්ලයිට් ටිකට් එකක් හරි බුකින් එකක් හරි තිබුණොත් ඒකත් බලලා AI මොඩ් එකට පුළුවන් ඔයාට තවත් හොඳ යෝජනා දෙන්න. ඒක ලේසි තමයි. ඒත් අර Gmail වගේ දේවල් බලනකොට privacy. ඒ කියන්නේ පෞද්ගලිකත්වය ගැන ප්‍රශ්න එනෝ නේද? මූලාශ්‍රවලත් ඒක කතා වෙනවා. ඔව් ඒකත් කතා වෙනවා. Google එක කියන්නේ user control එක දෙනවා විනිවිදභාවයේ තියෙනවා කියලයි. ඒත් ඉතින් බලන්නම වෙනව කොහොම වෙයිද කියලා. හරි. live capabilities. ඒ වගේම ටිකට් බුක් කරන්න, රෙස්ටොරන්ට්ස් රිසර්ව් කරන්න වගේ වැඩත් කරන්න උදව් කරනවා කියනවා ඒජන්ටික් ටාස්ක්ස් කියලා කියන්නේ. මේක දැනට කාටද පාවිච්චි කරන්න පුරුවන් කොහොමද ඇක්සස් කරන්නේ? දැනට නම් ඒ කියන්නේ 2025 මේ 21 ඉඳන් ඇමරිකාවේ විතරයි පර්සනල් Google ගිණුම් තියෙන වැඩිහිටියන්ට. වර්ක්ස්පේස් ඒවට තාම නෑ. කොහොමද යන්නේ? google.com/ai mode කියලා යන්න පුළුවන්. නැත්නම් google.com එකේ search bar එකට තියෙන AI mode tab එක ඔබන්න phone app එකෙත් icon එකක් තියෙනවා. ලංකාවට එම කවදා ඒ විදිහ දන්නේ නෑ නේද? ඉතින් එයාලා නම් කියන්නේ තව රටවල් වලටයි භාෂාවලට දෙනවා කියලයි. බලමුකෝ. මේකේ බලපෑම ගැන පොඩ්ඩක් කතා කරමු. අර ChatGPT, Perplexity වගේ ඒවට මේක ලොකු තරංගයක් නේද? අනිවාර්යයෙන්ම කෙලිම තරංගයක්. සමහර එක්ස්පර්ට්ස්ලා කියන විදිහට
ඔව්. අපි දන්න සාම්ප්‍රදායික සර්ච් එකේ අවසානය. අනේ එහෙම කියවද? ඕ මොකද තොරතුරු හොයන විදිහම වෙනස් වෙනවනේ. අර ටැබ් ගොඩක් අරන් ඉන්න එක නවතිනවා. එතකොට අර සාමාන්‍ය වෙබ්සයිට් වලට SEO කරන අයට එයාලගේ ට්‍රැෆික් ඒ කියන්නේ සයිට් වලට එන සෙනග ඒකට මොකද වෙන්නේ? ඒක ලොකු ප්‍රශ්නයක් තමයි ඕගැනික් සර්ච් ට්‍රැෆික්. ඒ කියන්නේ සල්ලි නොදී සර්ච් වලින් එන අය අඩු වෙන්න ලොකු ඉඩක් තියෙනවා. මොකද AI මෝඩ් එක උත්තරේ කෙලින්ම දෙනවනේ. ඉතින් ඒ ව්‍යාපාරවලට SEO කරන අයට අලුත් අභියෝග එනවා. සමහර විට අලුත් අවස්ථාත් එයි. හරි. ඩෙවලොපර්ස්ලාට Gemini Code Assist වගේ දේවල් දෙනවා කියලා තියෙනවා. එහෙනම් මේ ඔක්කොම එකතු කරලා බැලුවොත් AI මෝඩ් කියන්නේ Google එකේ තියෙන අර ලෝකේ තොරතුරු ගොඩ. ඔව්. ඒකයි අලුත්ම AI වල තියෙන අර කතා කරන්න පුළුවන් බුද්ධියයි එකතු කරලා. හරියටම. සර්ච් එක නිකන් ටූල් එකක් නෙවෙයි. බුද්ධිමත් ඇසිස්ටන්ට් කෙනෙක් කරන එක වගේ වැඩක්. ඒක තමයි අපි ඉන්ටර්නෙට් එකේ තොරතුරු හොයන පාවිච්චි කරන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන් මේකෙන්. සර්ච් කියන්නේ ලින්ක් හොයන එක නෙවෙයි උත්තර හදන එකක් වෙනවා. හරිම රසවත්. අවසාන වශයෙන් අපේ සවන් දෙන අයට හිතන්න දෙයක්. මිර AI මෝඩ් එකෙන් වගේ එක තැන් වලින් තොරතුරු අරන් එකතු කරලා උත්තර දෙනකොට විශේෂයෙන් අර සංකීර්ණ නැත්නම් මතභේද තියෙන දේවල් ගැන එන උත්තර ඇත්තද නැත්නම් මේක මධ්‍යස්ථද කියලා හරියටම තහවුරු කරගන්න එකේ වගකීම ඒක කාටද දෙන්නේ? ඔව්. AI එක කිව්වට හොඳ මූලාශ්‍ර ගත්තා කියලා ඒ එකතු කරපු විදිහ ඒ සින්තසිස් එක ඒක ගැන අපි තව ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ.